समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදම් චිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපනවාදෝ කායේන වාචාය අනුවිධීයනාසුති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සර්වක්‍රාජෝත්තමයන් වහන්සේ විසින් චුන්ද මහරහතන් වහන්සේ අමතා වදාළ සල්ලේක සූත්‍රාන්ත දේශනාවේ තයත් සූත්‍ර පාඨයේකුයි ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ 8 වෙනි සූත්‍රය සල්ලේක සූත්‍රයයි. මා විශ්වාස කරනවා ලංකාද්වීප වාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇති කියලා. එසේ ඇතත් මේ සූත්‍ර දේශනාවෙන් නැවත නැවත උගතිය යුතු කරුණු රැසක් ප්‍රයෝජනවත් වනු පිණිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුනේ. ධර්ම දේශනාව නම් භාවනා මාර්ගයක්. කම්මඨාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නාම නත්ථි කියා සරුවක්ඥන් වහන්සේගේ දේශනාව ගැන අර්ථ කථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා. භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැත කියලා. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාමය පිනක් වැඩෙනවා ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ටද භාවනාමය පිනක් වැඩෙනවා එනිසා අප ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් භාවනාවක් වැඩෙනසේ සාවධානව පවත්වා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු මේ සූත්‍ර දේශනය පවත්වන්නට හේතුව චුන්ද මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට වටිනවා. අපේ බුදු ශාසනයේ වැඩ සිටියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 89ක්. එයින් එක නමක් චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක කුසේ උපන්න ළඟම සොයුරුතුමා චුන්ද මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පවුලේ හිටිය ඔක්කොම සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. එයින් පළමුවැන්නා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. නියම නම උපතිස්ස. දෙවැන්නා චුන්ද මහරහතන් වහන්සේ. තුන්වැන්නා උපසේන මහරහතන් වහන්සේ. 4 වෙනි, 5 වෙනි, 6 වෙනි සහෝදරියෝ 3 දෙනෙක් ශාලා, උපචාලා, සීසුපචාලා කියා රහත් මෙහෙණින් වහන්සේලා 3 නමක්. 7 වෙනියා රේවත මහරහතන් වහන්සේ. එයින් මේ චුන්ද මහරහතන් වහන්සේ කල්ප 91කට ඉස්සර බන්දුමති කියන රාජධානියේ
පිටිසර ගම්මානයක කුඹල් කරුවෙක්ව සිටිය. මේ කුඹල් කරුවා කුඹල් කර්මාන්තයෙන් නැතිවලං කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණානේ. ඒ කාලේ 68 ලක්ෂයක් රහතන් වහන්සේලා විපස්සී සරුවඥන් වහන්සේ සමීපයේම වැඩ සිටියා. එක් දිනක් මේ කුඹල් කරුවා සමාගයේ දෑතින්ම අංග සම්පූර්ණව මැටි පාත්‍රයක් සකස් කළා. මේකේ මුල් ආරම්භයේ පටන්ම සිටුවේ බුදුරජාණන් වහන්සේට පූජා කර ගැනීමයි. ඒ නිසා බොහෝම පිරිසිදුව කලක් පවතින හැටියට, බර අඩු වෙන හැටියට, බොහොම සිනිඳු වෙන හැටියට මේ මැටි පාත්‍රය ඉතා උසස් ලෙස සකස් කළා. මේක ඉස උඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පූජා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැටි පාත්‍රය මගේ දෑතින්ම සකස් කළා. මට අනුග්‍රහ පිණිස, මට අනාගතේ නිවන් සුව අවබෝධ කරගන්නු පිණිස මෙය ඉවසා වදාරන සේක්වා කියලා ගෞරවයෙන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද පිළිගත්තා. එදා පටන් මෙතුමා ඒ කාලේ මිනිස්යන්ට පරමාසාරුදු 70000ක් පමණ තිබුණානේ. එතෙක් කල බොහෝ කුසල් කරගන්න සමත් වුණා. තමාගේ ජීවනෝපාය බොහෝම කුඩා ජීවනෝපායක් වුණත් මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, හිරිය, උත්තප්පය මේ ආදී ගුණ අවදි කරගෙන හැකි පමණින් දාන, සීල, භාවනා, අපචායන, යයාවච්ච, පත්තිදාන, සත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, ditthුජු කම්ම කියන දස පුණ්‍යක්‍රියාවම පිරුවා. දස කුසල කර්මපත පිරුවා. මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා. ඒ කුසලානුභාවයෙන් එතුමා සුගතිගාමී වුණා. සුගතියෙන් සුගතියට යන අතරත කල්ප 91ක්ම අපාගාමී නොවි. දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි මේ සුගති ලෝකවල ඉපදෙමින් තවත් කල්යාණ මිත්‍රයන්ද ලැබමින්, කල්යාණ මිත්‍රයන්ද බුහුමන් කරමින් මෙතුමාගේ සසර ගමන හිනෙන්න පිරමින් ආවා. ඒ අතර තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක මව් කුසේ මේ දරුවා උපන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරුණ වයසේදීම තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක කෙනෙක් හැටියට පැවිදි වුණානේ. උපතිස්ස පරිබ්‍රාජක. එතුමාගේ මිත්‍රයා කෝලිත පරිබ්‍රාජක. මේ දෙදෙනාම සුක්තිය කියන පරිබ්‍රාජක නායක කෙනෙක් ළඟ පැවිදි වී එතුමා ළඟ නිවනක් නොදැක මුළු ජම්බුද්දීපයේම සිසාරා ඇවිදලා අපි බුදුන්, අපි රහත් කියන බොහෝ ශාස්ත්‍රූන් එක්ක සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. ඒ කොතැනකදීවත් මේ දෙදෙනාගේ සිතට ගැළපෙන අනුශාසනාවක් ලැබුණේ නැහැ. නැවතත් ආපසු පැමිණ කතිකාවතක් කරගෙන පිටත් උනේ අත්ති කේහි උපඤ්ඤාතං මග්ගං කියන මාතෘකාව කියාගෙනයි. අවශ්‍ය පුජ්‍යලයාට මාර්ගය තියෙනවා. මාර්ගය සොයාගත යුතු වෙනවා කියලා කතිකා කරගෙන දෙන්න දෙමාර්ගයකින් පිටත් වුණා. එදා තමයි පින මතුනේ. එදා තමයි මඟ පෑදුනේ. එදා අස්සජි මහරහතන් වහන්සේ සම්මුඛ වීමෙන් සතර පද ගාථාවක් ඇසූ පමණින්, ගාථා දෙපදයක් ඇසූ පමණින්ම සෝවාන් මඟඵල නිවන් සුව ලබන්න සමත් වුණා. එදවසේදීම කෝලිත පරිබ්‍රාජක තුමාටද එසේම ඒ දේශනාවෙන් සෝවාන් ඵලය ලැබුණා. මේ හරියට සිද්ධියේ කවදද? අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ දුරුතු පෝය ගිහින් අමාවක් උපෝසත දවසේ මතක තබා ගන්න වටිනවා. බුදු වීමෙන් මාස 8ක දින 15ක් ගිය තැනයි මේ සිද්ධිය. එදවසේම සුප්පිය පරිබ්‍රාජකතුමා සම්මුඛ වී එතුමාට බුදු සසුන ගැන හැඳින්වීමක් කළා. නම සුප්පිය පරිබ්‍රාජකයෙක් බාරගත්තේ නැහැ.
තමා ගුරුවරයෙක්ව සිට ශිෂ්‍යයෙක් වෙන්න කැමතුනේ නැහැ. මේ දෙදෙනා එකට පැවිදි වෙච්චි 250ක් දෙනා සමග වැඩියා ජේතවනාරාමේ වේළුවනාරාමේ බලාගෙන. මේ හරියටම සිද්ධිය දුරුතු පෝයගේ අමාවක් පෝය දවසේ. එදවසේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිට ධර්ම දේශනාව නවත්තලා මේ පිරිස පිළිගත්තා. පිළිගෙන ඒ හැම දෙනාට එහි භික්ෂු භාවයෙන් තෙදලා බාදී දෙසූ දාමෙන් මේ වැඩිහිටි දෙනම හැර 250ක් දෙනා පහත් වුණා. එයින් 8 වෙනි දවසේදී කෝලිත පරිබ්‍රාජක නමින් සිට පැවිදි වූ මුගලන් ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. කල්ලවාල මුත්තගාම කියන සේනාසනයේදී ධාතු කර්මස්ථානයේ වඩලා පැවිදි වී 15 වෙනි දවසේ හරියටම නවම්පුර 15වක් පොහෝ දවසේදී සූකරකත ලෙනේ සරුවක්ඥන් වහන්සේ වැඩ සිටිද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වන දීඝනක පරිබ්‍රාජකතුමා සොයාගෙන ආවන්නේ තොරතුරු සොයන්න. එතෙන්දී දීඝනක පරිබ්‍රාජකතුමාට දේශනා කළ වේදනා පරිග්‍රහ කර්මස්ථානයක් දැක්වෙන දීඝනක සූත්‍රයේ ඇසූ පමණින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. එදා දවසේම සරියුත් මුගලන් දෙනම වහන්සේට 1250ක් සංඝ පිරිස මැද්දේ අග්‍ර ශ්‍රාවක තානාන්තරේ පිරිනැමුණා. මේ ආචාර්ය සිද්ධ වුණේ සරුවක්ඥන් වහන්සේ බුදු වෙලා 9 වෙනි පෝය දවසේදී. ඒ කියන්නේ නවම්පුර 15ව පොහෝ දවසේදී. එදා අග්‍ර ශ්‍රාවක දෙනමට තානාන්තර දුන්නා පමණක් නෙමෙයි. පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මයේදී සිද්ධ වුණා. ඒක ආචාර්ය දවසක්. කරුණ 4ක් උතන එක්කාසු වුණා. ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතේ. අංග 4ක් එතන සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා 1250. සියලු දෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පිරිසක්. සියලු දෙනා වහන්සේ ආරාධනාවක් නැතුවම එක්කාසු අවස්ථාවක්. මාඝ පෞර්ණමී කියන නැකත් යෝගයේ උදාපත් වීම. මේ අංග 4 එදා සම්මුඛ වුණා. ඒ නිසා ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතය සිහි කටයුතු දවසක්. මේ සිදුවීම් මතට සරියුත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොයුරුතුමා නම් වන චුන්ද බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භාවනා වඩලා සීල කෙලෙස් නැසා ත්‍රිවිද්‍යා සත්අභිඥා සීල පිළිසිමියා ඥානද ලාභීව මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් 80 මහා ශ්‍රාවක සංඛ්‍යාවටත් අයිති වුණා. මෙන්න මේ රහතන් වහන්සේ නිතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාදානුශාසනා දෙන අතරත ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්න ඒකයි මේ සූත්‍ර දේශනාවට හේතුව කාරණය නිදානය. චුන්ද මහ රහතන් වහන්සේ ශිෂ්‍යයන්ට නිතර ආවාද කරන අතර සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විත් තමා ලබාගත් යම් විශේෂ අධිගම ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට භාවනා කරද්දී ආලෝක පෙනුණා. මගේ හිත ප්‍රථම ධානයටපත් වුණා. මගේ හිත දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයටපත් වුණා. මට මේ විදිහේ නාම රූප වැටහුණා. මට මේ විදිහේ උද්‍යාවී ඥාන ලැබුණා. මේ වගේ විදර්ශනා ආලෝක පහළ වුණා. ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ. ඉතින් සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියනවා. තමා උසස් අධිගම ලබා ගත්තා කියලා කියනවා. හැබැයි මේ චුන්ද මහ රහතන් වහන්සේ කරුණ පරීක්ෂා කළ බලනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේලාට අදිමාන්‍යයක් ඇවිල්ලා තියෙනවා. අදිමාන්‍ය කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට යම් සමාධියක් සමාපත්තියක් ලැබුණු පමණින් තමා හිතනවා තමා රහත් වුණා කියලා. නැත්තම් සෝවාන් වුණා වෙනත් මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා හිතෙනවා. නොලැබූ මාර්ගඵල ලැබුවාය කියන පිළිගැනීමයි මෙතන අදිමාන්‍ය කියන්නේ. මේ අදිමාන්‍ය ඇතිවීම නිසා සමහර
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එකටම නම තියෙනවා. ඉතින් එහාට යන්නේ නැහැ. මෙන්න මේක නිසා ඒ සම්බන්ධව වඩා දැනුම හදා ගැනීම පිණිස කරුණ වටහා ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ සමග මේ ප්‍රශ්න සාකච්ඡාවට වැඩි. අපේ ලංකාවෙත් ඒ වාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඉඳලා තියෙනවානේ රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන සලගුරු විහෙර වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ දින තිස්සමහාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනයකට වැඩියා. මේ වඩින අතර හංකන කියන විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් කියලා හිතානින් නිසෙතෙන්ද වැඩියා. වැඩලා උන්වහන්සේක බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, සමත භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසුවසෝ ප්‍රශ්න බොහොම ලස්සනට විසඳුවා. ඉතින් ඒ රහත් කියලා හිතාගෙන ධම්මදින මහරහතන් වහන්සේ ඇසුවා ස්වාමීනි ඔබ වහන්සේ කවදාද මේ ලෝකෝත්තර අධිගමනය ලැබුවේ? එවත්නි මං අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ අභිඥා බල පාවිච්චි කරනවද? ඔව්. එහෙනම් ස්වාමීනි සුදු පාට උපෝසත කොලයක ඇතේ වලිගේ අකුලාගෙන කන්නත් අටවාගෙන හොඳේ අකුලාකට ගහන්න පැනගෙන නැටි මම අපාණ්ඩ කියලා. සමිතින් මෙව්ව. විශාල දැවැන්ත ඇත්රාජෙක් මම අපෑ. මේ ඇත්රාජයන බිහිසුණුකම දකිනකොට අර මම අපෑව තමන් රහත් කියා හිටියේ ස්වාමීන් වහන්සේ භයටපත් වුණා. දුවන්න ලෑස්ති වුණා. මේ ස්වාමීන් වහන්සේගේ සූරු කොණින් අල්ලගෙන ඇහුවා ස්වාමීනි රහත් වෙනකොට භය ඉතුරුදුයි කියලා. භය, ශෝකය, සන්ත්‍රාසය, කනගාටු ඉතුරුද? අනේ ඇවැත්නි මට දැනුයි තේරුනේ මම හිතන් හිටියේ රහත් කියලානේ. මම රහත් නෑනේ. අනේ මට පිහිටක් වෙන්න මේ නම. ඊට බය තියෙනකොට ධ්‍යානෙ පිළිහුණා ඇත අතුරුදාන් වුණා. ඉතින් මේ ධම්මදින රහතන් වහන්සේ හිත සනසමින් කිව්වා අනේ ස්වාමීනි බය වෙන්න එපා. භාවනා කරන්නන්නේ අදිමානෙන්නේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කමඨාන සුදුසුයි කියලා මෛත්‍රී කර්මස්ථානෙ දුන්න. මෛත්‍රී භාවනාවෙන් විපස්සනාට හැරෙන්න ඇති උන්වහන්සේ දන්නවා. එසේ දීලා මේ ධම්මදින රහතන් වහන්සේ කාමරයට පිවිසුණ අර ගරු ස්වාමීන් වහන්සේ සාක්මනට ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. යම් හේකින් ධම්මදින රහතන් වහන්සේ දාට නොපැමිණියා නම් ඒ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතානින්න මම රහත් කියලා. ලැබෙන්න තියෙන රහත් ඵලෙන් නොලැබී අපවත් වෙන්න තිබුණා. මේ වගේ සිද්ධවීම් කොටකුත් තියෙනවා. ඒක කියන්නේ අදිමාන්නේ. තවත් එක දවසක් මේ ධම්මදින මහරහතන් වහන්සේ ඔය වගේම ධර්ම දේශනාවකට වඩෙද්දී බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 1000ක් ඇහුවා. කොහොම ලස්සනට පිළිතුරු දුන්නා. මේ අවස්ථාවේ ඇසුවා ස්වාමිනේ කවදාද මේ උසස් අධිගමේ ලෝකෝත්තර අරිහත්ත්වය ලැබුවේ? එලෙත් මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි අභිඥා බල පුරුදුයිද? ඕ මට පුළුවන්. එහෙනම් ස්වාමීන් ලොකු පොකුණක් මවන්න. ඒ පොකුණේ ලස්සනම ලස්සන නෙළුම් පඳුරක් මවන්න. ඒ නෙළුම් පඳුරේ ලස්සන නෙළුම් මල් මවන්න. ඒ නෙළුම් මල උඩ දිව්‍යාංගනාවක් මවා සෙල්ලම් කරන ඇට බලන්න. ඒක දිහා බලන ඉන්න කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරයට පිවිසුණා. අර අභිඥාලාභී රහත්‍යාහිතානිතේ ස්වාමීන් වහන්සේ මේ තමා මවාපෑව දිව්‍යාප්සරාවක් යනි ඒ කාන්තා රූපේ බලා සිටෙද්දී 60 අවුරුද්දක් වල යටපත් වී තිබුණ කාමච්ඡන්දේ මතුණා. ස්වාමීන් වහන්සේට ඒතොර ධ්‍යානය පිරිහුණා. මවාපෑව දේවල් සියල්ල අතුරුදාන් වුණා. ඒ වෙලාවේ Tamanne තේරුණා Taman රහත් නෑ කියලා. නැවතත් අර ධම්මදින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියා හිටි ඇවැත්නි මට පිහිටක් වෙන්න මං රැවටීගෙන ඉඳලා තියෙනවානේ. හොඳයි ස්වාමීනි බය වෙන්න එපා. මෙන්න මේ කමඨාන වඩන්න කියලා පිළිකුල් භාවනාව දුන්නා. දක්ෂින් සාකාරේ. මේක භාවනා කරන්න කියලා උන්වහන්සේ සක්මනට යොදවන අර ස්වාමීන් වහන්සේ විවේක වෙනකොට සුළු මොහොතකදී අර වගේම මේ ස්වාමීන් වහන්සේද මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් රාග චරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් ද්වේෂ චරිතයි. ඒ නිසායි අර
බය ඇති වෙන හැටියට ඇතම වණ්ඩ මවාපාණ්ඩ කිව්වේ ද්වේෂ චරිතයගේ ද්වේෂය මතු කරගෙන බලන්නයි. රාග චරිතයගේ රාග සිටිවිලි පහළ වෙන හැටි බලන්නයි අර දිව්‍යාප්සරා මවාපාණ්ඩ උපදෙස් දුන්නේ. මේ ධම්මදින්න මහරහතන් වහන්සේ වැනි පුදුම දේශනා ඇති උත්මේ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී පවන් අත්ත යටිකුරු කරනවා. හතර ආපාය පේනවා. මිනිස්යන්ට කරුණ පහදා දෙනවා. බහතපත් වෙන මිනිස්සු. පවන් අත්ත උඩු කර කළාම දෙව්ලෝ බඹලෝ පේන. දෙව්යමම් බඹලෝ බඹයමම් පේන. එයින් මිනිස්යන් බලවත් සන්තෝෂයට පත් වෙන අකල කුසල් අනුසස් වෙනවා දෙනෙමෙත. ඊට පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. මාර්ගඵල. කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගඵල නොලබා අරින්නේ නැහැ. ඒ විදිහට දේශනා. ඉතින් මෙන්න මෙහෙම තුන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතරතද මේ කියන අධිමාන්න ඇති නොලැබූ මාර්ගඵල ලබා ගත්තා කියන හැඟීම ඇති පිරිසකටයි මේ ප්‍රශ්නේ නැගුණේ. තුන්ද මහ රහතන් වහන්සේ සවස සමාපatti සෝයෙන් වැඩේඳලා හන්දෑවේ සරුවක්යන් වාසයේ දකින්න පැමිණ පසන් කීටුව වැඳ නමස්කාර කොට එකක් පසක වාඩි වෙලා ඇහැවා ස්වාමීනි ආත්ම භාව ප්‍රතිසංයුක්ත වූ හෝ ලෝක සත්‍ය ප්‍රතිසංයුක්ත වූ යම් යම් දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාදිට්ඨි 20ක් තියෙනවා. ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි 8ක් තියෙනවා. මේවා මේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරයෙන් මුලින්ම මෙනෙහි කරද්දී සියල්ල ප්‍රහාණය වෙනවද? කොයි වෙලාවකද මේක ප්‍රහාණය වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්ත නානා දෘෂ්ටියෙන් මේවා මේ වැරදි හැඟීම් මේ පුද්ගල සංතාලෙන් ඉවත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ කොයි වෙලාවකදීද මෙනෙහි කළ පමණින් මේවා නැති වෙනවද කියන එකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේකට කෙටි පිළිතුරක් ඉස්සලා දුන්නා. චුන්දය යම් කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නමුත් භාවනා කරද්දී සමාගයේ සිටේ සමත භාවනාවෙන් ඥාන ශක්තිය වඩලා විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන තේලියට වඩලා දෙලින්ම යම් තැනක යම් අරමුණක ඒ කියන්නේ රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු, ධර්ම අරමුණු කියන කවර හෝ අරමුණකදී මේ දෘෂ්ටි හට ගන්නවා නම්, පහළ වෙනවා නම්, සංපත් වෙනවා නම්, පිහිටනවා නම් අන්නේ අරමුණු සියල්ලම මේ සම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියා නිසිසේ මනසිකාර පැවැත්වීමේදී තදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට සමාගයේ සිටේ ධ්‍යාන සමයදී විපස්සනාට හැරෙන වාරයක් ගානේ විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් යට වෙනවා, දෘෂ්ටි යට වෙනවා. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ අවස්ථා තුනකදී මේක ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා කියන එක පහදා දුන්නා. මුලින් මෙනෙහි කරනකොට තදංග වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන භාවනා වඩලා ධ්‍යාන බලෙන් යටපත් කරනකොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේදී සෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැත නූපදනා හැටියටම ප්‍රහාණය වෙනවා. ඉතින්දී උන්වහන්සේ දේශනා කළ දීර්ඝ විවරණයක්. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ. චිත්තුප්පාද මත්සම්පිකෝ අහං සුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. සුන්දය කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කර ගැනීමත් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචාය අනුවිදීයනාසු. කයින් වචනින් ක්‍රියාකාරී වීමේදී කවර කතාවක්ද? ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන හිතන පමණත් බොහෝ උපකාරයි. කයින් වචනින් ක්‍රියාකාරීත්වයේදී ඒ ගැන තියෙන උපකාරත්වය, ප්‍රයෝජනත්වය, ආනිසංස මහාන්තත්වය ප්‍රමාණ කළ නොහැකි. මෙතෙන්දී පළමුවෙන්ම දේශනා කළ බොහෝම වැදගත්
ධර්ම දේශනාවක්. ඒ කියන්නේ ධ්‍යාන ගැන. යම් කිසි යෝගාවචරී භික්ෂුන් වහන්සේ නමක් හරි භික්ෂුණීන් වහන්සේ නමක් උපාසක උපාසිකා කෙනෙක් විවේකීව ප්‍රථම ධ්‍යානෙ වඩනවා. යම් කිසි සමත භාවනාවක එතුමා හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියක්නේ පුරන්නේ. නෑ චුන්දය. ඒක සල්ලේක ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තව කෙනෙක් ද්විතිය ධ්‍යානය වඩනවා. තව කෙනෙක් තෘතිය ධ්‍යානය වඩනවා. තව කෙනෙක් චතුර්ථ ධ්‍යානය වඩනවා. ඒ ධ්‍යානලාභියා හිතෙනවා මම මේ කෙලෙසුන් ලියාලන, කෙලෙසුන් ගෙවා දාන, කෙලෙසුන් ප්‍රහාණය කරන සල්ලේක ප්‍රතිපත්තියක් නෙමේ පුරන්නේ කියලා. නැත චුන්දය. එය ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තවත් සමහර කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපatti වඩන, විඥානංචාතන සමාපatti වඩන, ආකින්චඤ්ඤාතන සමාපatti වඩන, නේව සංඥානා සංඥාතන සමාපatti වඩන. මේ එක එක සමාපatti ලාභී කෙනෙක් හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියකදීනේ වාසය කරන්න කියලා. නැත චුන්දය. ඒක සල්ලේක ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක ශාන්ත විමෝක්ෂ සෝයක්. ශාන්ත විමෝක්ෂයක්. කියලා මේ හතරටම ශාන්ත විමෝක්ෂ බව පෙන්වනවා. මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපatti 8ක් තියෙනවානේ. අෂ්ට සමාපatti මේවා සල්ලේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා විනා සල්ලේක ප්‍රතිපදාව නොයි. එයින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යට වෙනවා. නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් එතන නැහැ. එනිසා චුන්දය මෙන්න මේ විදිහට තොප විසින් හික්මෙන්නට ඕනේ. සල්ලේක කරන්නට ඕනේ. කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ කොහොමද කියලා කරුණු 44ක් දේශනා කළා. මේ කරුණු 44 අපට ඉතා වැදගත් වෙනවා. දැන් අපේ බෞද්ධයෝ උදේ හවස පන්සිල් සමාදන් වෙනවා. සමනර දස සීලයක පිහිටා සිටිනවා. ඒකියා ශික්ෂාපද 75ක් නිතර භාවිතා කරනවා. මේ එකක් ගානේ සමාගයේ సంతානයේ පිහිටා සිටීමක් තියෙනවා. ඒකනේ සීලයේ සමාදන් වූ අය ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ පිහිටා සිටින්නේ ඒ සම්බන්ධව සමාගයේ ඡන්දයක්, චිත්තයක්, වීරියක්, විමර්ශාවක් තියෙන නිසායි. බලවත් ඡන්දය තියෙනවා මේ සීලය මං රකින්න ඕනේ. බලවත් චිත්තයක් තියෙනවා මම මේ සීලය රකින්නෙමි. බලවත් වීරියක් තියෙනවා මම මේ සීලය උත්සාහයෙන් හරි රකින්නෙමි. බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලේ නොරැක්කොත් මේ ආදීනව රැක්කොත් මේ ආනිසංස ඇති බව දැනගෙන ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ වාගේ මේ කියන කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජන දෙනවා. තමන්ගේ ජීවිතයේ තිතා වැදගත් කරුණු 44ක් මෙතන අදිෂ්ඨාන කරන්න තියෙනවා. දැන් අපි සමහර විට හිතන්න පුළුවන් එක දවසක් පන්සිල් සමාදන් වුණා. මුළු ජීවිතේටම ඇතිනේ. ඒ කියන්නේ කැඩුවේ නැත්නම් මුළු ජීවිතේටම ඇති කියලා සමහර හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේකේ තේරුම. සීලේ සමාදන් වීමේ පින එකක්. සීලේ ආවර්ජනා කිරීමෙන් ලැබෙන පින කා විශේෂයි. සීලේ සමාදන් වීමේ පින සමාදානාර්ථයෙන් සීලයක්. සීලෙ මෙනෙහි කිරීමේදී ලැබෙන්නේ අනුස්සති සීලයක්. ඒක නෙමෙයි සීලානුස්සති කියලා. ඒක භාවනාවක්. දැන් අපි තිසරණය ගන්නවා. තිසරණය ගත්තා උදේ නැත්නම් හවස. ඉතින් එච්චරයි. නමුත් අපි දවසේ සෑම විටම තිසරණය නිතර හිතින් කියවනවා නම් අපි බුද්ධානුස්සතියක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක් ලැබුවා වෙනවානේ. ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ හිතන්නේ බුද්ධානුස්සති භාවනාවක්. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් වගේ ඔහේ ගලනවානේ. ඒ ගලන සිතට මේ කුසල් අරමුණ දීගෙන තියෙනවා නම් අතරක් නෑර අපේ සිත නිතරම බුද්ධ ගුණ අරමුණේනේ පිහිටන්නේ. ඒක බුද්ධානුස්සතිය. ඒ වගේම ධම්මං සරණං ගච්ඡාමි කියන මේ පදේ අපි කියනවා පමණන්නේ නැවත අපේ සිතේ ආවර්ජනා කරනවා. සියවර දහස්වර දසදහස්වර. එතකොට මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන් ධර්මගුණ ආරමුණේ සතියේ පවතිනවා. ධම්මානුස්සතිය. සංඝං සරණං ගච්ඡාමි අපි නිතර හිතනවා නම් සිය දහස්වර අපේ සිතේ නිතර සංඝ ගුණ ආවර්ජනා වෙනවා. සංඝ ගුණ කෙරෙහි සිහි පිහිටනවා. ඒක සංඝානුස්සති භාවනාවක්. ඒ වගේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේක නැවත සියවර දහස්වර දසදහස්වර සිටේ දවස පුරා සිහි කරනවා. සිහි කරන්න ඒ ශික්ෂාපදයේ අරමුණු කරගත්
කුසල චිත්ත වීති පේලි පහළ වෙනවානේ. අපේ සිත නිතරම සීලයක පිහිටාගෙන සීල අනුස්සතියක පිහිටාගෙන පවතිනවානේ. අපේ හිත නිතරම පිරිසුදු වෙනවානේ. මෙන්න මෙහෙම ඒ පංචශීලයේ හෝ වෙනත් සමාදන් වන සීලයක් හතරක් නැර නිතර ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා. ඒකෙන් අපේ සිතේ භාවනාමය පිනක් වැඩෙනවා. සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීමෙන් වැඩෙන්නේ භාවනාවයි. මේ භාවනාව කියන එක මේ තරම් සරලයි. මේ තරම් ප්‍රයෝජනවත්. මේ තරම් ක්‍රියා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්, පවතින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටම මනසට සැපදෙන ශාසනයක් කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටම සිතට සැපදෙනවා. සිතට නපුරු සිටිවිලි එන්න දෙන්නේ නැහැ. සිතට නරක සිටිවිලි, කෙලෙස් සිටිවිලි, අයහපත් සිටිවිලි එන්න දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හැම වෙලාවෙම හිත පිරිසුදුයි. දයාරඟ මිනිරුණාක් වගේ පිරිසිදුවෙන් තියාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උපදේශ හරියට දිනපතා අතරක් නැර සිහි කිරීමෙන්. මෙන්න මේ වාගේ තමයි සල්ලේක සූත්‍රයේ තියෙන උපදේශ මාලාව. මේක අපි සිතට ගන්න වඩිනවා. මේක ලියාගෙන, මේ කටපාඩම් කරගෙන නිතර හිතින් කියවන්න වටිනවා. ඒ මොනවද? ඉදපනවෝ චුන්ද ඒවං සල්ලේකෝ කරණීය. පරේ විහිංසකා භවිස්සanti මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. මේ පළවෙනි එක. චුන්දය අන්සත්ත්‍යය. ඒ කියන්නේ නුවණ මදි, එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නැති අන් අය සත්ත්ව හිංසාව කරනවා. මම කරන්නේ සත්ත්ව හිංසාව කළොත් ඒ අය දකින්නකොට මට අප්‍රියයි. මම සත්ත්ව හිංසාව කරනවා නම් මමත් ලෝභයන් නැට අප්‍රිය වෙනවා. මම සත්ත්ව හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථිරව පිළිපෙනවා. පරේ පානාතිපාති භවිස්සanti මයමෙත් පානාතිපාතා පටිවිරමා මේති සල්ලේකෝ කරණී. මේ ලෝකේ නුවණ මදි, සම්මාදිට්ඨිය නැති, පින්පව් නොදන්නා අය ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කරනවා දකින්නකොට අහනකොට මට හරි අප්‍රසන්නයි. මමත් ප්‍රාණඝාත කරනවා නම් මම ලෝවැසි ජනතාවට නැනවතුන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා දැඩිසේ හිතේ පිහිටුවා ගන්න. පරේ අදින්නාදායි භවිස්සanti මයමෙත් අදින්නාදානා පටිවිරතා භවිස්සාමාති. ලෝකේ නුවණ මදි අය, සම්මාදිට්ඨිය නැති අය, පින්පව් තේරුම් නොගන්න අය අන්සතු දේ වංචාවෙන් පැහැර ගන්නවා. ඒක මට අප්‍රසන්නයි. මමත් ඒ වගේ අන්සතු දේ පැහැර ගතහොත් මමත් ලෝවැසි නැනවතුන් අප්‍රසන්න වෙනවා. මම ඒ නිසා මේ අන්සතු නූල් පොටක් තරම් දෙයක්වත් සොරසිතින් ගැලීමෙන් වළකින්නේ මිත්‍යා සල්ලේකයේ පැවැත්විය යුතුයි. පරේ අබ්‍රහ්මචාරී භවිස්සanti මයමෙත් බ්‍රහ්මචාරී භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. ලෝකේ නුවණමදි පුජ්‍යලයෝ, හිම්පව් අදහන් නැති පුජ්‍යලයෝ, කර්ම විපාක නොදන්න අය අබ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. අශ්‍රේෂ්ඨ චර්යාවෙන් ජීවත් වෙනවා. ඒක දකිනකොට අහනකොට මට අප්‍රසන්නයි. මමත් අබ්‍රහ්මචාරී කෙනෙක් වුණොත් මමත් ලොවට අප්‍රසන්න කෙනෙක් වෙනවා. හැබැයි මේ අබ්‍රහ්මචාරී කියන වචනේ තේරුම් 12ක් තියෙනවා. දැන් අපි හිතමු විවාහපත් වූ අඹසැමියන් ඉන්නවා නම් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න ලැබෙන්නේ නැතිවත් එතන තියෙනවා බ්‍රහ්මචාරියාවක්. ස්වාමියාට තියෙනවා සුවදාර සන්තෝෂයේ කියන බ්‍රහ්මචාරියාව. තමාගේ භාර්යාව ඉක්මවා යන්නේ නැහැ. විවිධට තියෙනවා පතිවෘතාව කියලා බ්‍රහ්මචාරියාවක්, ශ්‍රේෂ්ඨ චාරියාවක්. තමාගේ ස්වාමියා හැරයන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ ගිහි ජීවිතය ගත කරන්නන්ට තියෙනවා බ්‍රහ්මචාරියා අර්ථයක්. ඒකත් මේ සීලයට අයිති. එතකොට මේ වාගේ ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතය ගත කිරීමත් ඉතා ශ්‍රේෂ්ඨයි. නැසේ නම් අසවගේ ස්වදාර සන්තෝෂය, පතිවෘතා වැනි ගුණ ආරක්ෂා කිරීමත් බ්‍රහ්මචාරී ජීවිතයේ ඇතුළත් වෙනවා. ඊළඟට පරේ මුසාවාදී භවිස්සanti මයමෙත් මුසාවාදා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණී. ලෝකයේ අන්‍ය සත්‍යෝ කම්පල අදහන් නැති, මෙලෝ පල්ලෝ පිළිගන්නේ නැති, නුවණ මාදී සම්මාදිට්ඨිය නැති අය බොරු කියනවා. ඒක මට අප්‍රසන්නයි. මමත් බොරු කියනවා නම් මම ලෝකේ නැනවතුන් අප්‍රසන්න වෙනවා. දෙවියන්ට පවාම පිළිකුල් වෙනවා. මම බොරු කියන්නේ නැහැ කියලා දැඩිසේ එයින් අදිෂ්ඨාන කරගන්න.
මේ වගේ පරේ පිසුනා වාචා භවිස්සanti මායමෙත්ත පිසුනාය වාචා පටිවිරතා භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා කේලම් කියනවා. කේලම් අහනකොට මට හරි අප්‍රසන්නයි. මම කේලම් කියනවා නම් මම ලෝකේ නැනවතුන්ද අප්‍රිය වෙනවා. ඒ නිසා මම කේලම් කීමෙන් වළකින්නේ මේ කියලා දැඩිසේ අදිෂ්ඨාන කරනවා. පරේ පරුසා වාචා භවිස්සanti මායමෙත්ත පරුසාය වාචාය පටිවිරතා භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතුව නපුරු වචන කියන. සරපරුස වචන කියනවා. ඒක අහනකොට මට අප්‍රසන්නයි. මමත් පරුස වචන කියනවා නම් මම නෝලොව නැනවතුන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද පව අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම පරුස බස් කියමින් වළකින්නේ නේ. අදිෂ්ඨාන කරගන්න. හරේ සම්පප්පලාපේ භවිස්සanti මායමෙත්ත සම්පප්පලාපා භව පාටිවිරතා භවිසාමාති. ඒ කියන්නේ මෙලොවට පරලොවට වැඩක් නැති නිෂ්ඵල වචන බොහෝ දෙනා කතා කරනවා. ඒක ඇහෙනකොට දකින්නකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් දොඩවනවා නම් මමත් ලෝ නැනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කාලයකත් හිස් වචන නොකියන්නේ මේ කියා සල්ලේකින් අදිෂ්ඨාන කරනවා. පරේ අභිජ්ජාලු භවිස්සanti මායමෙත්ත අනභිජ්ජාලු භවිසාමාති. ඒ කියන්නේ අන්සතු දෙයට ආශා කරනවා බොහෝ දෙනා. අන්සතු දෙයට ආශා කරනකොට අපට ඒක අප්‍රසන්නයි. මමත් අන්සතු දෙයට ආශා කරනවා නම් මම ලෝවැසි ජනතාවට අප්‍රසන්න වෙනවා. මම අන්සතු නූල්පටත් තරම් දෙයකටවත් ආශා නොකරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරේ ව්‍යාපන්න චිත්තා භවිස්සanti මායමෙත්ත අව්‍යාපන්න චිත්තා භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා නිතර ක්‍රෝධයෙන් වෛරයෙන් පරිගන්නා චේතනාවෙන් පටික සංඥාවෙන් පුපුරා ඉන්නවා. මේක දකින්නකොට අහනකොට හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් ලෝවැසි නැනවතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලෙකත් තරහක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් පටික සංඥාවක් නැතුව මෛත්‍රී සිතින් වාසය කරන්නේ කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා දිට්ඨි භවිස්සanti මායමෙත්ත සම්මා දිට්ඨි භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කර්මඵල පිළිගන්නේ මෙලෝ පරලෝ පිළිගන්නේ කුසල අකුසල් පිළිගන්නේ නැහැ. මේ නානාවිද දෘෂ්ටියින්ට පැටලීගෙන වෙලීගෙන ඉන්නේ. මේවා දකින්නකොට ආනකොට අප්‍රසන්නයි. මමත් ඒ වාගේ දෘෂ්ටිගතිකව අන්තවාදී වේතියොත් නැනවත් ලෝකයට මං අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම කිසි කලෙකත් වැරදි දෘෂ්ටියක් පිළිනඟන්නේ මේ සැබෑ සම්මා දිට්ඨිය පිහිටා සිටින්නේ මේ කියලා සල්ලේක වශයෙන් සිතේ දැඩි අදිෂ්ඨානය තබා ගන්න. පරේ මිච්ඡා සංකප්පා භවිස්සanti මායමෙත්ත සම්මා සංකප්පා භවිසාමාති. ඒ කියන්නේ සෑම දිනම මේකෙදී මිත්‍යා විකාරක හිතයිනේ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. මේවා අහනකොට දකිනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ මිත්‍යා විතරක වලින් හිටියොත් මම ලෝක අප්‍රසන්න වෙනවා. ඒ නිසා මට මෙලෝ පරලෝ හිතසුව පිණිස මම නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන ඇත්තෙක් වන්නේ කියලා සල්ලේක වශයෙන් අදිෂ්ඨාන කරගන්න. හරේ මිච්ඡා වාචා භවිස්සanti මායමෙත්ත සම්මා වාචා භවිසාමාති. ඒ කියන්නේ ලෝවැසි ජනතාව නිතරම මිත්‍යා වචනම කතා කරනවා. මුසාවාදය, විසුණු වචනේ, කර්ෂ වචනේ, සම්පප්පලාපය. මේවා හැම විටම ඉතිරි පැතිරි ඒවෙහිම යෙදීවි. ඒවා දකින්නකොට අහනකොට අපට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ හිටියොත් මම ලෝවැසි නැනවතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම මිත්‍යා වචනෙන් වැළකීලා සත්‍ය වචනම, සමගදන් වඩන වචනම, මිහිරි වචනම, සාර්ථක වචනම, දෙලොව වැඩදායක වචනම කතා කරන්නේ මේ කියලා සල්ලේක වශයෙන් අදිස්ථාන කරගන්නවා. එවාගෙම පරේ මිච්ඡා කම්මන්තා භවිස්සanti මායමෙත්ත සම්මා කම්මන්තා භවිසාමාති. මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කියන මේ මිත්‍යා කර්මාන්ත වෙනුවෙන් කය යොදවනවා. ඒක දකින්නකොට අහනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ කයින් ඒ කෙරෙන අකුසල් කරනවා නම් මම ලෝවැසින් නැනවතුන් අප්‍රසන්න වෙනවා පමණක් නෙමෙයි දලෝ පරාජයටපත් වෙනවා. නිසා මම සමකල්ලිම සම්මා කම්මන්ත වශයෙන් ඒ අකුසලයන්ගෙන් වෙන්වී කුසල ක්‍රියාවන්හිම මගේ කය හසුරුවන්නේ දැඩිසේ අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම පරේ මිච්ඡා ආජීවා භවිස්සanti මායමෙත්ත සම්මා ආජීවා භවිසාමාති.
අන්‍ය සත්‍යෝ කියන්නේ කොයි හරි විදියකින් වැරදි ජීවිකාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපාය වලින් ජීවත් වෙනවා. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින්ම ජීවත් වෙනවා. ඒක දකිනකොට අහනකොට ලොකුම අප්‍රසන්න භාවයක් එනවා. මමත් ඒ වාගේ වැරදි ජීවිකාවකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වාගේ ලෝවැසි ජනතාවගේ අප්‍රසාදයේ ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කිසි කලෙකත් මිත්‍යා ආජීවයකටපත් නොවි සම්‍යක් ආජීවයෙන් ජීවත් වෙමි කියා දැඩිසේ අධිෂ්ඨාන කරගන්න. මේ වගේම පරේ මිච්ඡා වායාමා භවිස්සන්ති මයමෙත්ත සම්මා වායාමා භවිස්සාමාති. මේ ලෝකේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම අකුසල ක්‍රියා සඳහාම වෑයම් කරනවා. අකුසලම පුරවන්න වෑයම් කරනවා. ඒක දකින්නකොට අහනකොට අපට ලොකු කනගාටුවක්. මමත් ඒ වාගේ අකුසල කර්ම සඳහාම වෑයම් කරනවා නම් වීර්ය කරනවා නම් මම නැනතුන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම සෑම කල්ලිම කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ කියලා අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා සතිය භවිස්සන්ති මයමෙත්ත සම්මා සතිය භවිසාමාති. මේ ලෝකයේ බොහෝ මිනිසයෝ හැම විටම මිත්‍යා සතියකින් නරක දේවල්ම සිහි කර කර ඉන්නේ. කළ අකුසල් සිහි කර කර ඉන්නවා. කරන්න තියෙන අකුසල් සිහි කර කර ඉන්නේ. নানা ප්‍රකාර අයහපත් දේවල්ම සිහි කර කර සමාගයේ වටිනා සිත අපිරිසුදු කරගන්න. නමුත් මම හැම කල්ලිම සමාගයේ సంతානයේ කුසාසිත පහළ වෙන හැටියට සිහිය හසුරුවමින් සම්මා සතිය වඩන්නේ කියලා අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා සමාධි භවිස්සන්ති මයමෙත්ත සම්මා සමාධි භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා අයහපත් කාටයුතු සඳහා සිතේ එඟගත්තේ වැඩනවා. ප්‍රාණඝාත කරන්ද, එවාගේම අදත්තාදාන කාමීච්ඡාචාර හැම අකුසලයක් කරන්ද සමාගයේ සිතේ බොහොම සංවර බවක් ඇති කරගන්න. ඕනෑම බරපතල වරදක් සංගවා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමට කියන මිච්ඡා ඥානයි. දැන් මේ විසම අවියාවද නිෂ්පාදන ඔක්කොම මිච්ඡා ඥානයෙන් කරන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හැසිරෙන්නේ මෝහය. මෝහය විචාරකයේ ලෝභය ආදී චෛතසික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරුව වැඩ කරන. ඒවා තමයි මේ විදිහට ඥානයේ හැටියට පෙනෙන්නේ මිච්ඡා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීනව සලකා මම සෑම විටම නියම සම්‍යක් ඥානෙ, සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වැඩි නැහැටියට අදිෂ්ඨාන කරගන්නේ කියලා අදිෂ්ඨාන කරගත යුතු තියෙනවා. ඊළඟට පරේ තීන මිද්ද පරියත්තතා භවිස්සන්ති මයමෙත්ත. ඊගත තීන මිද්දා භවිසාමාති. බොහෝ සත්වයෝ හැම විටම අලසව ජීවත් වෙනවා. තීන මිද්දේ කියන්නේ ඇලිමැලි ගතිය. කුසල කරන්නේ ඇලිමැලි. ඒක දැක්කාම තමන් අදිෂ්ඨාන කරගන්නවා මම සමකල්ලිම තීන මිද්දේ යටපත් කරමින් හිත ආලෝකෙන් පවත්වා ගන්නෙමි කියලා. පරේ මිච්ඡා විමුක්තිය භවිස්සන්ති මයමෙත්ත සම්මා විමුක්ති භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක්. කාම සම්පත්තියෙම ලොකු නිවනක්. ජීව ලෝකයට යාම ලොකු නිවනක්. බඹලෝ යාම ලොකු නිවනක් කියලා හිතනවා. ඒක මිච්ඡා විමුක්තිය. ඒ වගේම වැරදි සංකල්පනා තුලින් ලැබෙන විමුක්තිය මිච්ඡා විමුක්තිය. නමුත් ඒක සැබෑ විමුක්තිය නම් තදංග වශයෙන් කෙලෙසුන් යට කිරීම, විස්කම්බන වශයෙන් කෙලෙසුන් යට කිරීම, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් තියෙන මේ විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම මේ සම්මා විමුක්තියම පිළිගැනීමට යෙදීමට අදිෂ්ඨාන කරගන්නේ. පරි උද්දතා භවිස්සන්තමා මේ තනුද්දතා භවිස්සාමාති. ඒ කියන්නේ ලෝකයේ බොහෝ සත්වෝ නිතර විසිරුණු සිටින් ඉන්නවා. විසිරුණු සිටින් ඉන්න නිසා කිසිේ සමාධියක් නැහැ, තන්පත් බවක් නැහැ, නුවණක් වැඩෙන්නේ නැහැ. මේකේ ආදීනව දකිමින් මම නිතර සමාධිමත් සිතක් ඇති කරගන්න අදිෂ්ඨාන කරගන්නවා. එවාගෙම පරේ මිච්ඡා විචිකිච්ඡා භවිස්සන්ති මයමෙත්ත තින්න විචිකිච්ඡා භවිස්සාමාති. හැම සත්‍යයක්ම නිතර සැකයෙන් වාසය කරනවා. තාත්තා දරුවන් ගැන සැකයි, දරුවෝ තාත්තා ගැන සැකයි, අමු සමියන් ඔවුනොන් ගැන සැකයි, රට රාජ්‍ය ගැන සැකයි, හැම පැත්තෙම සැකයි. මේ සැකයේ 8 ආකාරයකට තියෙන බුද්ධ ධර්මයේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකය ආදී වශයෙන් ඒ සැක සංකා ඇතිව ඉන්නකොට කවදාකවත් නිවන් මඟකට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. මෙලව දිනුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හැම විටම නිසක වෙන්නට තමා නැනනුවණින් යුක්ත වෙන්නට ඕනේ. නිසක වෙන්න තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම
කෝදන, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, මායා, සාඨේය, තම්බ, අතිමාන කියන මේ තව යුගල ධර්ම දෙකේ කොටවල් පහක් තියෙන 10යි. මේකක් එකක් ගානේ අදිෂ්ඨාන කරගන්නවා. ක්‍රෝධය කියන්නේ කිසියම්, උපනාහ කියන්නේ බද්ධ වෛරය, මක්ක කියන්නේ අනුන්ගේ ගුණමකුකම, පලාස කියන්නේ අනුන්ගේ ගුණමකා තමා යුගග්‍රාහයට සමසම එකිනෙකට කිරීම, එකට එක කිරීම. එවාගේ මායා කියන්නේ නැති ගුණ ඇඟවීම, සාඨේය මායා කියන්නේ තියෙන අගුණ සැඟවීම, සාඨේය කියන්නේ නැති ගුණ ඇඟවීම, සම්බ කියන්නේ ගුණයට නොනැමෙන බව, අතිමාන කියන්නේ අධික මාන්නය. මේවා එකක් එකක් ගානේ සිත අදිෂ්ඨාන කරගන්න. එවාගෙම තවදුරට දුබ්බච, ඒ කියන්නේ දුර්වච බව, වැඩි හිටියන්ට, දෙමව්පියන්ට, ගුරු උතුමන්ට කීකරුකමක් නැහැ. ආවාදයක් දුන්නාම වැරදි ලෙස පිළිගන්නවා. ඒකත් දුර්වච බවක්. එයින් තමා වැළකෙන්න අදිෂ්ඨාන කරගන්න. පාප මිත්‍ර, අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වැළකීම. පමත්තතා, ඒ වගේම නිතරම කුසල් කිරීමේ ප්‍රමාදය දෙයින් වැළකෙනවා. අශ්‍රද්ධාව, ඒ වගේම අහිරිකය, අනුත්ථාපය, අල්පසුතතාව, කුසීත භාව, එළඹ සිටි සිහි නැති භාව, එවාගේ ප්‍රඥාව නැති බව. මේ ධර්ම හතක් මෙතන තියෙනවා. එකක් එකක් ගානේ තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම අන්තිමට තියෙනවා සම්දිත්ති පරාමාසී ආදාන ගාහි දුප්පටි නිසග්ගී. මේ ලෝකේ බොහෝ දෙනා සම්දිත්ති පරාමාසී සමාගත දෘෂ්ටිය තදින්ම අල්ලා ගන්නවා. ආදාන ගාහි බොහොම දැඩි ලෙස කුම්භීලග්‍රහණයෙන් අල්ලා ගන්නවා. කිමුලගේ කටට යමක් අහුනාම ගොදුරක් ගලවන්න බෑ. ඒ වගේම දුප්පටි නිසග්ගී ඔය ලෙසකින්වත් ඒක අත්හරින්න බෑ. ඒවා බොහොම අහිතකර දෙයක්. ඒ නිසා තමන් හිතා ගන්නවා අසන්දිත්ති පරාමාසී අනාදාන ගාහි සුප්පටි නිසග්ගී. තමා ගන්න යම් කිසි තීරණයක් දැඩි ලෙස ගන්නෙ නෑ. නැනවතෙක් ඥානවන්තයෙක් කාරණා පහදා දෙනකොට පහසුවෙන් ඒක අත්හරින්න සමත් වෙනවා. ඒ වායේ අන්තයට යන්නේ නෑ. මේක තමාගේ දියුණුවට හේතුවක්. මෙන්න මේ කාරණා 44. දැන් මේ පාලි පාඨක් කියා ගියේ සමහර වචන සිංහලෙන් කිව්වා මතක තබා ගන්නත් බෑනේ සමහර ඒවා. මේවා පාලි පාඨයෙන් කියනකොට ශ්‍රී මුඛ දේශනානේ. ඒකෝට එක්තරා ප්‍රමාණයකට හරි මතක තියාගන්න පුළුවන්. දැන් මේ තේලිය භාවනා වගන්තියකට අපිට යොදන්න පුළුවන්. භාවනා වගන්තියකට යොදලා එකින් එකට අදිෂ්ඨාන කරගන්න අපට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්නට ඕනේ. ඒතකොට මෙතෙන්දි තියෙනවා කරුණු පහ. මේ පළමුවෙන් කියවේ සල්ලේක වශයෙන් දැඩිසේ අදිෂ්ඨාන කිරීමනේ. ඊළඟ චිත්තෝත්පාද වශයෙන් හිතෙනවා. මම අවිහිංසක වෙමි. මම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. මම අදින්නාදානයෙන් වළකින්න ඕනේ. මම භ්‍රමචාරී වෙන්න ඕනේ. මම සත්‍ය වචන කියන්න ඕනේ. මම කේලම් වශයෙන් වළකින්න ඕනේ. එකක් ගානේ සිතෙනවා. තව කයින් ක්‍රියාකාරී වුණේ නැහැ. නමුත් ඒ සිතන එකත් තමාට ලොකු හිත වැඩ හිනිස පවතිනවා. තුන්වෙනි කාරණේ කියනවා පරික්‍රමන පරියාය කියලා. දැන් යම් කිසි දුර්ග මාර්ගයක් තියෙනවා. විසම මාර්ගයක් තියෙනවා. නොයා යුතු මාර්ගයක් තියෙනවා. අනතුරු සහිත මාර්ගයක් තියෙනවා. ඒකෙන් වැළකීලා අනතුරු නැති පාරකට අපි යනවානේ. ඒ වගේම යම් කිසි ගඟකින් එතර වෙන තොටුපළදී අයහපත් තොටුපළවල් තියෙනවා. ඒෙන් වැළකී යහපත් තොටුපළකින් එතර වෙනවානේ. අන්න ඒ වගේ මේ විහිංසාව ප්‍රාණඝාත ආදී කරුණු 44 සමාත අයහපත් මාර්ගයක්. එයින් වැළකී සිටීම යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා. හතරෙනි කාණේ කියන උපරිභාව පරයය කියලා. ඒ කියන්නේ යම් කිසි විදිහකින් තමා මඩේරී සිටියනම් මඩේරීගෙන තවත් මඩේරිච්ච කෙනෙක් ඔසවාගෙන ගොඩ තියන්න බෑනේ. ඒ වාගේ තමා හිංසාකාරී වෙදගෙන තවත් හිංසාකාරී කෙනෙක් ගොඩ ගන්න බෑනේ. තමන් මත්පැන් පානය කරන්නෙක්ව මත්පැන් පානය කරන්නෙක ගොඩ ගන්න බෑනේ. ඒ නිසා තමන් තමා ගොඩ වීගෙන මේ කියන කරුණු 44න්ම අයහපත් 44න් වැළකී ගොඩ ඇවිල්ලා තවත් අය ගොඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උපරිභාව පරයය කියලා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය පරිනිබ්බාන පරයය. මේක ඉතා වැදගත් කෙලවර කාරණේ. ඒ කියන්නේ තමාගේ సంతානයේ මේ
අකුසලයන් සිද්ධ වෙන්නේ යම් ක්ලේශ ධර්මයන් තිබුණානේ. හිංසාව කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන සමුච්ඡේද කරනවා. ප්‍රාණඝාත කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. ඔය වගේ මේ අයහපත් කරුණු 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිබාහණය වෙන හැටියට කෙලෙසුම් ප්‍රහාණය වෙන හැටියට සමාගයේ సంతානයෙහි අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ ක්ලේශයන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. විස්කම්බන කියන්නේ බොහෝ වේලාවකට එන්නේ නැහැ. බොහෝ වේලාවකට එන්නේ නැහැ. නිදසුනක් වශයෙන් කියනවා නම් ගිනි මැලයක් ගහපු තැන ගින්දර නිවිලා ගියත් ඒ රස්නේ තියෙනවානේ. රස්නේ තියෙන එකන් කුහුඹියෙක්වත් එතන අඩියට යන්නේ. ඒ වාගේ ධ්‍යාන සමාපatti ලාභී කෙනෙකුගේ සිතේ ධ්‍යානයේ නැගී සිටින අවස්ථාවේදී ඒ අකුසල සිටිවිලි එන්නේ නැහැ. නීවරණ එන්නේ නැහැ. ඒවට කියන විස්කම්බන කියලා. සමුච්ඡේද කියන්නේ දැන් ඉතින් විපස්සනා භාවනා වඩලා යම් වෙලාවක මාර්ගඵල ප්‍රතිලාභ වුණා නම් එදාට සමුච්ඡේද. සමුච්ඡේද වුණාම කවදාකවත් නැතේ ක්ලේශයන් සිතේ පහළවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේට මේ කියන ක්‍රම පහටම සල්ලේක ප්‍රතිපත්තියේ පෙන්නනවා. ඉස්සෙල්ලා දැඩි අධිෂ්ඨානය කිරීම, ඊළඟට සිතක් පහළ කර ගැනීම, ඊළඟට ඒ අකුසලයන්ගෙන් මගහැර යන ආකාරය, ඒ අකුසලයන්ගෙන් ගොඩ එන ආකාරය, ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය කියලා කරුණු පහකට දේශනා කළා. එතන සඳහන් වෙනවා මෙතන සම්දිස්ථාන පහක් තියෙනවාය, පද 44ක් තියෙනවාය. මේ සල්ලේක සූත්‍රාන්තේ බොහෝම සාගරූපම ගාම්භීර දේශනාවක් කියන එක අන්තිමට දේශනා කළා. ඉතින් අර සුන්ද මහරහතන් වහන්සේ අසූ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබුණු මේ පිළිතුරානුව සමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කරුණු පහදා දෙමින් අර අදිමාන්නෙන් හිටිය ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නියම තත්ත්වය ආબોධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසද අප්‍රමාදව ඒ භාවනා කර්මස්ථාන නිසිසේ වඩලා අර නොලැබූ මාර්ගඵල ලැබුවා කියන හැඟීම් අත්හැර දාලා නියම වශයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබාගෙන කෙලෙසුන් නසා කෙලෙසුන් ජයගෙන සතර ජයගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනටපත් වුණා. ඒකෝට මෙන්න මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ පළමුවෙනි වර්ගයේ වෙන මූලකාර්යය වර්ගයේ 8 වෙනි සූත්‍රයයි. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සෑම සූත්‍ර ධර්මයක්ම භාවනා කර්මස්ථානයකට අදාළවයි තියෙන්නේ. ඉතින් මේ දේශනාව සමාත ගාම්භීර වගේ තේරෙන්න පුළුවන්. තේරෙන්නේ නැති කාරණා මෙතන ගොඩක් කියවුණා. නමුත් මේවා නැවත නැවත ඇසීමෙන් කියවීමෙන් සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙමු. ඒ නිසා මේ දේශනාව ඇතිතන දැන් කියවුණා. නිසා මේ දේශනා තියෙන ග්‍රන්ථ ආද සිංහල බසින් තියෙනවා. ඒවා කියවලා බලන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේගේ සහෝදර කෙනෙක් වන චුන්ද මහ රහතන් වහන්සේගේ චරිතාපදානයේ සිටින් සාකච්ඡා කළා. ඊළඟට අදිමාන්නික ස්වාමීන් වහන්සේලා දෙනමක් ගන්න කරුණු කියවුණා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මේවා සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කරන්නම් පැය ගානක දේශනාවක් ඕන වෙයි. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගත්තා. ඊට සවන් දීමෙන්ද විශාල පිනක් ශ්‍රාවක පිරිසක් අත්පත් කරගත්තා. නිසා සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් අප රැස් කරගත් කුසලය සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස වේවා. එවැගේම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාට දීර්ඝාස වේවා. එවැගේම මේ කුසලානිසංසේ පරලෝසප ඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිතාහිත නැදා සෑම සත්නට ලෝයේ ලෝතුරා සම්පත් පිණිස වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභාවයෙන් සෑම පින්නතුන්ට මෙලව ඇති සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් නිවාරණය වේවා. ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා. සතවර්ෂාධික කාලයක් දීර්ඝව ලැබේවා. කායික මානසික සැනසෙල්ලේ පාරමී ගුණ පිරේවා. ගන්නහෙරන හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා මේ සැමට ලැබේවා. එවැගේම සියවස් කලක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගන්නට සැමට රත්නත්‍රානුභාවයෙන්ම ආරක්ෂාව ලැබේවා.
සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා. සසර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව භවයක් වාසා පාරමී පුරා කෙලවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සිල් පමුණුවනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ කුසලානි සංසයෙන් සමත ලෝකෝත්තර අමා මහ නිවන් සුවත් වේවා.